ආයුබෝවන්. ගොඩක් අය අපෙන් නිතරම අහන දෙයක් තමයි පහසුවෙන් මුදල් උපයන ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් මොනවද කියලා. ඉතින් අද වෙනකොට ඔන්ලයින් මුදල් උපයන ප්ලැට්ෆෝම්ස් ගොඩක් තිබුණත් මේ අතරින් සමහර ප්ලැට්ෆෝම්ස් අපිව රවට්ටන ස්කැම් වෙබ්සයිට්ස්. අපි නිතරම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ඉද්දී ඊටාම විශ්වාසවන්තව මුලින් සති කිහිපයක් වැඩ කරලා ඒ හරහා මුදල් ලබාගෙන තමයි ඔයාලට අරගෙන එන්නේ. ඉතින් අපි අදත් තීරණය කරේ අපි වැඩ කරලා සාර්ථකව මුදල් උපයපු ප්ලැට්ෆෝම් එකක් ගැන වීඩියෝ එකක් අරගෙන එන්න. ඒ වගේම අද වෙනකොට විශාල ප්‍රමාණයක් සාර්ථකව මුදල් උපයන සයිට් එකක් තමයි මේක. ඒ තමයි 1xbet කියන ලෝකයේම දන්න බෙටිං ප්ලැට්ෆෝම් එක. ඉතින් ඔයා ක්‍රිකට්, ෆුට්බෝල් වගේ මැච් බලන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ගැන අහලා ඇති. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා මොකක්ද 1xbet කියන්නේ? කොහොමද අපි රෙජිස්ටර් වෙන්නේ? මුදල් උපයන්නේ කොහොමද? අපේ බැංකුවට සල්ලි ගන්නෙ කොහොමද? ඒ වගේම වැදගත්ම දේ අපි මොනවද නොකළ යුත්තේ කියලා. ඉතින් මේක හින්දා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා රෙජිස්ටර් වෙන්න කියලා අපි ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මේ වගේ වටින වීඩියෝස් බලන්න තවමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම පෞද්ගලිකව වසර 3කට ආසන්න කාලයක් තිස්සේ මේ හරහා සාර්ථකව මුදල් උපයනවා. ඔයා Legends Cup එක එහෙමත් නැත්නම් LPL බලපු කෙනෙක් නම් මේ නම අනිවාර්යයෙන්ම අහලා ඇති. LPL වලත් Gold Gladiators ටීම් එකේ මේන් ස්පොන්සර් විදියට ස්පොන්සර් කරේ 1xbet සයිට් එක. 2007 වර්ෂයේ ඉඳලා පවත්වාගෙන යන ලෝකයේ සාර්ථකම බෙටින් සයිට් එක විදිහට මේක හඳුන්වන්න පුළුවන්. අපි බලමු මොනවද අපිට මේක කරන්න තියෙන්නේ කියලා. සරලවම අපිට 1xbet එකේ තියෙන්නේ බෙට් කරන්න. ලෝකයේ තියෙන සියලුම ස්පෝර්ට් සහ පැවැත්වෙන තරඟ මේ 1xbet එකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව විවිධ ගේම්ස් පවා අපිට බලා ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ පැවැත්වෙන මැච් වලට බෙට් කරලා විශාල මුදලක් උපයන්න. ඒ වගේම අපිට පුළුවන් මේකේ තියෙන ගේම්ස් ප්ලේ කරලත් මුදල් උපයන්න. අපි බෙට් කරන විදිහ වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්න. අපි දැන් බලමු කොහොමද 1xbet එකේ රෙජිස්ටර් වෙන්නේ කියලා. මුලින්ම ඔයා මේ පෙන්නන නම්බර් එකට hello 1xbet කියලා මැසේජ් එකක් දාන්න. ඩිස්ක්‍රිප්ෂන් එකෙත් අපි නම්බර් එක දාලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ තියෙන ලින්ක් එකෙන් Facebook post එකට ගිහින් එතනත් ලින්ක් එක ගන්න. මේ ක්‍රම දෙකෙන් ඕනම එකක් ඔයාට යූස් කරන්න පුළුවන්. post එකේ තියෙන ඒ ලින්ක් එක ක්ලික් කරාම ඔයාව මේ විදිහට 1xbet එකේ ඉන්ටර්ෆේස් එකට එනවා. 1xbet එකට සමාන ගොඩක් මිරර් සයිට් තියෙන හින්දා මේ ලින්ක් එකෙන්ම යන්න. එහෙම නැත්නම් සමහර විට ඔයා මේ විදිහට හදලා තියෙන වෙන වෙබ්සයිට් එකක රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. මෙතන තියෙන රෙජිස්ට්‍රේෂන් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහේ මෙනු එකක් පෙනෙනවා. දැන් මේ තියෙන buy email කියන එක ක්ලික් කරන්න. ෆස්ට් නේම් එකට නමේ මුල් කොටස දාන්න. ඊට පස්සේ අවසාන කොටස. මෙතනට ඔයා පාවිච්චි කරන ඊමේල් එක. කන්ට්‍රි එක විදිහට ශ්‍රී ලංකා කියන එක සිලෙක්ට් කරන්න. ඔයා වෙන රටක ඉන්න කෙනෙක් නම් ඒ අදාළ කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ සිටි එක. ඉතින් මේ පෙනෙන සිටි වලින් ළඟම සිටි එක සිලෙක්ට් කරන්න. ඒක ගොඩක්ම වැදගත් වෙන්නේ නැහැ. ඊළඟට ඔයාගේ වැඩ කරන ෆෝන් නම්බර් එක දෙන්න. මෙතනට ඔයාගේ මතක හිටින හොඳ පාස්වර්ඩ් එකක් දෙන්න. ඒක නැවත මෙතනට ඇතුළත් කරන්න. පාස්වර්ඩ් එක දෙනකොට සිම්පල් කැපිටල් අකුරු වගේම ඉලක්කම් කිහිපයකුත් ඇතුළත් කරන්න. ඔයාට මේ වීඩියෝ එකේ හරි බටන් එක ක්ලික් කරන්න. හරි, ඔයාගේ account එක create වෙලා තියෙනවා. දැන් ඔයාගේ email එකට මේ වගේ mail එකක් ඇවිත් තියෙනවා. mail එකේ තියෙන link එක ක්ලික් කරලා account එක verify කරගන්න. දැන් අපිට පුළුවන් account එකට log වෙන්න. අපි දැන් බලමු කොහොමද මේකේ ඩිපොසිට් සහ බෙට් කරන්න කියලා. අපි බෙට් කරන්න නම් මුලින් අපේ account එකට ඩිපොසිට් එකක් කරගන්න ඕනේ. ඉතින් ඔයා සිලෙක්ට් කරගන්න මෙතඩ් එක අනුව රුපියල් 500 ඉඳලා ඩිපොසිට් කරන්න පුළුවන්. ඔයා මේ බැලන්ස් එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාට මේ වගේ payment methods ගණනාවක් පෙනෙනවා. අපිට ඊටාම පහසුවෙන් මේ recommend methods හරහා ඩිපොසිට් කරගන්න පුළුවන්. නැත්නම් ඔයා පහළට යනකොට මේ වගේ ඊටාම විශාල payments options ගොඩාක් පෙනෙනවා. ඔයාට bank transfer කරනවා නම් Fry My option එක හරි සම්පත් විශ්වේකාරා හරි ඩිපොසිට් කරන්න පුළුවන්.
අපි නම් මෙතනදී රෙකමන්ඩ් කරන්නේ iPay account එකක් හරහා deposit සහ withdraw කරන්න කියලා. මොකද ඒක ගොඩක් ලේසි වගේම ඉක්මනින් අපිට deposit withdraw කරගන්නත් පුළුවන්. ඉතින් iPay account එකක් හදාගන්න විදිහත් අපි description එකේ link එක දාලා තියන්න. ඒ වීඩියෝ එක බලලා ඔයාට step by step account එක හදාගන්නත් පුළුවන්. iPay කියන්නේ එක method එකක් විතරයි. ඔයාට ඕන method එකක් හරහා deposit කරන්න පුළුවන්. මේ තියෙන bank method හරහාත් පහසුවෙන් deposit කරන්න පුළුවන් ඔයාට. ඊළඟට බලමු කොහොමද අපි deposit එක කරගන්නේ කියලා. මුලින්ම මෙතනින් ඔයා කැමති පහසු method එකක් select කරගන්න. මම උදාහරණයක් විදිහට iPay එක select කරගන්න. ඊට පස්සේ ඔයාට මේ වගේ ශ්‍රී ලංකන් 1xbet agent කෙනෙක්ගේ bank details පෙන්නනවා. මුලින් ඔයාට තියෙන්නේ මේ අදාළ bank details වලට හරි phone number එකට deposit කරන්න. ඊට පස්සේ මෙතනට ඔයා deposit කරපු මුදල ඇතුළත් කරන්න. මෙතනට ඔයාගේ iPay number එක. transaction ID එකට ඔයාගේ deposit එක කරාම slip එකේ එන transaction ID එක ඇතුළත් කරලා confirm කරන්න. ඊට පස්සේ විනාඩි කිහිපයක් ඇතුළත ඔයාගේ 1xbet එකේ balance එකට deposit කරපු මුදල update වෙනවා. දැන් අපිට තියෙන්නේ bet කරන්න. ඔයාට 1xbet site එකෙන්ම ඕනනම් app එකත් install කරගන්න පුළුවන්. ඉතින් ඔයාට bet කරන්න මේ වගේ sports ගණනාවක් තියෙනවා. මේ අතරින් ඔයාට දැනුමක් තියෙන sports වලට ඔයාට පුළුවන් bet කරන්න. උදාහරණයක් විදිහට මම මෙතනින් cricket select කරගන්නවා. එතකොට ඔයාට මේ වගේ මේ දවස්වල පැවැත්වෙන match ගණනාවක් පෙනෙනවා. මේ අතරින් මම South Africa women versus New Zealand women කියන match එක select කරගන්නවා උදාහරණයක් විදිහට. මේ විදිහට match එක select කරගත්තාම අපිට W1 සහ W2 කියලා teams දෙක පෙනෙනවා. W1 කියන්නේ අපිට මුලින් නම පෙන්වන ටීම් එක. මේකෙනම් අපිට මුලින් පෙන්වන්නේ South Africa. ඒ කියන්නේ W1. W2 කියන්නේ දෙවනියට තියෙන ටීම් එක. ඒ කියන්නේ New Zealand. W එකත් එක පෙන්වන නිල් පාට කොටුවේ තියෙන percentage එකෙන් තමයි ඔයා bet කරලා win කරාම මුදල් ගෙවන්නේ. ඉතින් W1 එකේ ඔයාට පේනවා ඇති 2.525 odd එකකින් ගෙවනවා කියලා. W1 එකට ඔයා රුපියල් 100ක් bet කරලා win කරොත් ඔයාට මේ odd එකේ ගාණෙන් ගුණ වෙලා මුදල ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් 100ට 252ක් ඔයාට ලැබෙනවා. ටීම් 2 එකට bet කරොත් ඔයාට 1.54 odd එකකින් ගෙවන්න. ඒ කියන්නේ රුපියල් 100ක් bet කරොත් 154ක් ලැබෙනවා. ඉතින් අපිට තියෙන්නේ අපි මෙතනින් bet කරන්නේ ටීම් 1 දිනනවද 2 දිනනවද කියලා. මම උදාහරණයක් විදිහට South Africa win කරනවා කියලා bet කරනවා. දැන් මෙතන W1 කියන එක උඩ මම ක්ලික් කරනවා. එතකොට අපිට මේ වගේ box එකක් එනවා. අපි bet කරන amount එක select කරන්න. මම මෙතන රුපියල් 100ක් select කරනවා. දැන් place bet කියන එක ක්ලික් කරන්න. හරි. දැන් අපි bet එක වැටුණා. දැන් අපිට මේ විදිහට bet එක win කරාම ලැබෙන මුදලත් පෙනෙනවා. ඔයා දාපු bet එක win කරාම මේ විදිහට ඔයාගේ win කරපු මුදල main balance එකට update වෙනවා. දැන් ඔයාට පුළුවන් win කරපු මුදල withdraw කරන්න. හරි. අපි බලමු කොහොමද win කරපු මුදල withdraw කරගන්නේ කියලා. මුලින්ම ඔයා මෙතන තියෙන profile icon එක click කරන්න. ඊට පස්සේ ඔයාට මේ වගේ withdraw fund කියලා option එකක් පෙනෙනවා. ඒක ක්ලික් කරාම ඔයාට මේ වගේ payment option ගණනාවක් වෙනවා. ඉතින් මෙතනින් ඔයා deposit කරපු method එක හරහා ඔයාට පුළුවන් ඔයාගේ මුදල් withdraw කරන්න. මම මෙතනින් iPay කියන method එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතනට ඔයා withdraw කරන amount එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ iPay number එක ඇතුළත් කරලා confirm කරන්න. ඉතින් ඔයා withdraw request එක කරලා පැයක් වගේ ඇතුළත ඔයාගේ account එකටම ඔයා withdraw කරන මුදල එනවා.